සුබ දවසක් වේවා ප්‍රියාදර සහෝදර සහෝදරයනි. දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවලා තින උසස් කිරීමට. දේවචනය කියන්නේ උසස් වීම පැමිණෙන දෙවියන් වහන්සේගෙන් කියලා. ඒ වගේම දෙවියන් වහන්සේට පිළිවෙලක් තිබෙනවා. දෙවියන් වහන්සේට ක්‍රමයක් තිබෙනවා. දෙවියන් වහන්සේට වේලාවක් තිබෙනවා. ඔබත් මමත් අපි හැමෝම කැමති උසස් කිරීමට. ඒ වගේම සුද්ධ වූ ලියවිල්ල දෙසට බලනකොට අපිට පේනවා 1 පේතෘස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තට යටත් වෙයල්ලා. ප්‍රිය සහෝදර සහෝදරීනි, අපිට පේනවා මේ බයිබල් පදේ දිහා බලනකොට දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබව උසස් කිරීමට කැඳවලා තිබෙනවා. ඒ වගේම ඊට කලින් අපි උන්වහන්සේව විශ්වාස කරගෙන උන්වහන්සේගේ බලවත් හස්තයට අපි යටත් විය යුතුයි. මක්නිසාද දෙවියන් වහන්සේ නියම වේලාවට නියම විදිහට දෙවියන් වහන්සේ අපි උසස් කරන බව අප විශ්වාස කළ යුතුයි. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනයේ දෙස බලනකොට අපිට පේනවා උත්පත්ති පොතේ 37 වෙනි පරිච්ඡේදයේ යෝසෙප් කියලා තරුණයෙක් ඉන්නවා. මේ යෝසෙප් දෙවියන් වහන්සේ උසස් කිරීමට කැඳවනවා. එක් අවස්ථාවකදී යෝසෙප්ට දෙවියන් වහන්සේ කතා කරනවා. උට සිහිනයක් තුලින් දෙවියන් වහන්සේ ඌ ගෙන යන මාර්ගය ගැන දෙවියන් වහන්සේ ඌට කතා කරනවා. අපේ දෙවියන් වහන්සේ මිනිස්යන්ට කතා කරන දෙවියන් වහන්සේ. අපි දෙවියන් වහන්සේගේ හඬ අහන්න ඉතා ඕනෑකමින් අපිට ඌමනාවක් තිබෙනවා නම් දෙවියන් වහන්සේ ඔබට මට කතා කිරීමේ හැකියාව උන්වහන්සේට තිබෙනවා. ඔබ ආසයි නම් දෙවියන් වහන්සේගේ හඬ අසන්න, දෙවියන් වහන්සේගේ සැලැස්මට ඔබට ගමන් කළ හැකිව තිබෙනවා. ඒ වගේම මේ යෝසෙප් ඔහු දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමට තීරණය කරනා වගේම දෙවියන් වහන්සේ සිහිනකින් ඔහුට කතා කරන වෙලාවේ ඒ සිහිනය ඔහු ප්‍රකාශ කරන්න ගියා. එතන කියනවා උත්පත්ති 37 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔහු කෙරෙහි වඩා වෛර වුණේය. ඒ වගේම අපිට පේනවා ඔහු මේ සිහිනය ප්‍රකාශ කරන්න ගිහිල්ලා ඔහුට විරුද්ධවාදීකමක් පැමිණෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබෙන මේ යෝසෙප්ට ඔහුට විවිධ පැතිවලින් ඔහුට පීඩා පැමිණෙනවා. ඔහුගේ පවුලෙන් පැමිණෙනවා. ඒ වගේම පවුලේ හැමෝම ඔහුට විරුද්ධ වෙනවා. පියා ඇරෙන්න. ඒ වගේම ඔහු ඉතා අපහසු තත්ත්වයටපත් වෙනවා. ඔහුව ඒ වගේම ඔහුගේ සහෝදරයෙක් එකතු වෙලා ඔහුව වලකට දානවා. ඊට පස්සේ වලේ දාලා ඊට පස්සේ නැවත ඔහු අරගෙන මිසරේ වෙළඳුන්ට විකුණනවා. මේ වගේ විශාල පීඩාවල් වලට යෝසෙප් මුහුණ දෙනවා. නමුත් යෝසෙප් දෙවියන් වහන්සේට විශ්වාසවන්තව සිටිනවා. ප්‍රිය සහෝදර සහෝදරිනි, ඔබත් ජීවිතේ මේ ආකාර පීඩාවලට මුහුණ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතේ ජය ගන්න මොන විදිහට උත්සාහ කරත් සමහර විට ඔබට උසස් වීම වෙනුවට ජීවිතයේ විවිධ පරාජයන් අත්දැකීම් සහ උසස් වීම හැමින් සිද්ධ වෙනවා වගේ ඔබට පේන්න පුළුවන්. එහෙම නැත්නම් තවම උසස් වීම මට ලැබුණේ නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේට වෙලාවක් පිළිවෙලක් තිබෙනවා. ඒ වගේම අපට පේනවා යෝසෙප්ගේ ජීවිතේ අපට දකින්න පේන්නේ පීඩාවක්. ඔහුට විරුද්ධවාදීකමක්. ඔහුට අසාධාරණයක්. නමුත් ඒක දෙවියන් වහන්සේ තුල සිටින විට දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක්. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ භක්තිවන්තකමට කැමති අය, ඒ වගේම භක්තිවන්ත ගමනක් යන අයට පීඩා තිබෙන බව 2 තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සඳහන් කරනු ලබනවා. ඒ නිසා ක්‍රිස්තියානි ජීවිතයේ පීඩා පරීක්ෂා කියන්නේ ජීවිතයේ කොටසක්. ඒක අරුම පුදුම දෙයක් හැටියට නෙමෙයි අපි දකින්න ඕන. ඒක දෙවියන් වහන්සේ අපිව ජීවිතේ ගෙන යන කොටසක්. නමුත් එසේ පීඩා පැමුණුණත් අපි ජයග්‍රාහකයෝ සහ අපි වාසනාවන්ත අය, අපි ආශිර්වාදලත් අය බව අපි සිතේ තබා ගත යුතුයි. නමුත් අපි දකිනවා මේ යෝසෙප්ව ඒ පමණක් නොවේ, ඔහුව තවත්
ප්‍රශ්නවලට ඔහුට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහු මිසරේ පොතිපර්ගේ නිවසේ සිටිනවා. එතන ඉන්න විටත් ඔහුට ඒ නිවසෙන්ම පරීක්ෂාවකට මුණ දෙන්න සිද්ධ වෙනවා. පොතිපර්ගේ භාර්යාව අයිති යෝජනාවක් ඔහුට ගේනවා. නමුත් ඔහු ඒ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රිය සහෝදර සහෝදරිනි, ඊළඟ කාරණාව තමයි අපි ජීවිතේ අපිව යක්ෂයා මුලා කරන්න, අපිව විනාශ කිරීමට, දේව සැලැස්මින් ඉවතට ගෙන යාමට අපිට විවිධ පරීක්ෂා සෝදිසි ගේනවා. ඒ තැන්වලදී අපි ඒක ජය ගන්න ඕන. දේව වචනේ කියනවා පරීක්ෂාව ඉවසන මිනිසයා වාසනාවන්තෙක් කියලා යාකෝබ් පොතේ සඳහන් කරනවා. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරිනි, ඔබට මට තිබෙනවා අනර්ග ජීවිතයක් වගේම අනර්ග සැලැස්මක්. ඒ වගේ මේ පාපයට ඔහු ප්‍රතික්ෂේප කරාට පස්සේ ඌව නැවත ඔහුට සිර මැදිරියට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. නමුත් දේව වචනේ කියනවා ඔහු සිර මැදිරියේ සිටින විට දෙවියන් වහන්සේ ඔහු සමග සිටියා කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ තුල නම් ඉන්නේ. ඔබ මොන වගේ ප්‍රශ්නයක මොන වගේ තැනක සිටියත් දෙවියන් වහන්සේ ඔබ සමග නම් ඔබ සතුටු වෙන්න. සමහරට ඔබ පීඩාවක, ඔබ අමාරුකමක, ඔබ යුක්තිය කරලා, සමහරට ඔබ සාධාරණව ඉඳලා, ඔබ අවංකව ඉඳලා, ඔබ ධර්මිෂ්ඨව ඉඳලා, ඔබ අසාධාරණ ලෙස ඔබට ප්‍රශ්න වලට මුහුණ දුන්නු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාදලත් ගමකට කැඳවලා තිබෙනවා. ඒ පීඩාව මැදින් ඔබ ගමන් කරන්න, ඒ පරීක්ෂාව ඉවසගෙන ඔබ ගමන් කරන්න දෙවියන් වහන්සේට වෙලාවක්, දෙවියන් වහන්සේට කාලයක් තිබෙනවා ඔබ උසස් කිරීමට. ඔබ මේ පීඩාව දරාගෙන ඔබ ඉවසිල්ලෙන් ගමන් කරන විට ඔබට විශාල ආශිර්වාදයක් ඔබ ඉදිරියේ තබා තිබෙන බව ඔබ සිහි තබා ගන්න. ඒ වගේම ඊට පස්සේ අපි දකිනවා යෝසෙෆ්ව දෙවියන් වහන්සේ ඒ සිර මැදිරියෙන් එළියට අරගන්නවා. ඒ වගේම ඔහු ඉහළ ස්ථානයේ ඒ දේශයේ අපිට පේනවා ඔහු ඉහළම ස්ථානයකට දෙවියන් වහන්සේ ඔහුව පමුණවනවා. ඔහුගේ පවුලට ආශිර්වාදයක් වෙනවා. අවසානයේ ඔහුගේ පවුලේ ඉන්න සහෝදර සහෝදරියන්ට පවා ඔහු ආශිර්වාදයක් වෙනවා. ඒ පවුලට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම ඔහුගේ ඒ ජීවිත ගමනේ උසස්කම කරා ගමන් කළා වූ ගමන් මගේ ඔහුව දෙවියන් වහන්සේ ජයග්‍රාහී ලෙස නියම කාලේ උසස් කරනු ලැබුවා. ඒ වගේම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඔබවත් ඒ ආකාරයෙන් උසස් කිරීමට කැඳවලා තිබෙන බැවින් ඔබ උන්වහන්සේගේ හස්තයට යටත්ව, උන්වහන්සේගේ අතට බාර වී මුළුමනින් උන්වහන්සේ විශ්වාස කරගෙන ඇදහිල්ලෙන් ස්වාමින් වහන්සේ උසස් කරන දවස දක්වා ඔබ විශ්වාසවන්තව සිටින්න. ස්වාමින් වහන්සේ ඔබව නිසි කාලේ විශ්වාසවන්තව උන්වහන්සේ උසස් කරන සේක. දෙවියන් වහන්සේ මේ වචනයෙන් ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ඔබ සැමට ජේසු පිහිටයි.